ධම්මරතන මොනවද අර කියන ගොබ්බ කතා වැඩක් නැහැ කතා කරලා. ආපහු කන්න හදන්නේ ආණ්ඩුව විනාශ කරලා දාලා රටක් ගොඩ යනකොට මුන් ඔක්කොම ටික වල කපන එකමයි කරන්නේ. මිනිහා මරිච්ච ගෑණි වගේ කියවනවා මේ කියලා අර එනි මිනිහා කැමතිලා ළමයි හදනව නැත්තම් නෑ එච්චරයි. මේ රටවල හැදුනේ මිනිස්සු කවුරුත් තමන්ගේ වගකීම් පෑර හැරියේ නෑ අර අපේ ගොන්නු වගේ. ගායකයා ඌ සින්දු කියන්නේ ඌ දේශපාලනය කියලා. මහානුනේ ආතල් ගන්න නෙවෙයිනේ. එහෙමනම් පාඩු වෙන්න ඕන. අන්තිමට සිවුර දාගත්තා. දුවෙක් හැදුත් එහෙම දූ තව කෙල්ලෙක් එක්ක ඇඳේ නිදා ගන්න එකද උඹලා බලාපොරොත්තු වෙන්නේ. කොල්ලෙක් හැදුවක් කොල්ලා තව කොල්ලෙක් එක්ක කොල්ලෝ ගහයි. අයිබෝන් කොහමද යාළුවනේ? පාට වෙන ගම. ඉඳලා අද උදේ දැක්ක වීඩියෝ එක දකිද්දි පට්ට කේන්තියක් ආවේ. කවුද? මිහින්තලේ ආමතුරු එහෙම නැත්නම් වලහැන්දුවේ ධම්මරතන. මොනවද අර කියන ගොබ්බ කතා වැඩක් නැහැ කතා කරලා. ඒ කියන්නේ යකෝ මහානුනාන මහාන වෙලා ඉවරලා මහානුනේ සංසාරේ විතර වෙන්නනේ. සංසාරේ විතර වෙන්න මහාන වෙලා ඒ දේවල් කරන්නේ නැතුව 31 වගේ හැසිරෙනවා නිකන් කාලකන්ණි කතා කිය මෙහෙමයි කියලා. ඒ කියන්නේ අර මේ කියන්නේ එක කතාවක් ආණ්ඩුවේ හරි ප්‍රශ්න තියෙනවා කියලා දැන් ඒ අර 6 වසරේ පොතේ කේස් එකට දැන් කමිටුවක් දැම්මනේ. කමිටුව පත් කරලා මේ ඒකට වෙනම CID එකෙන් එහෙම දේවල් කරලා ඉවරලා එහෙම දැන් ඒක පරීක්ෂණයක් කරනවානේ. දැන් ඒක කරේ තියාගෙන මේ පොඩි ළමයින්ගේ මෙහෙමයි පොඩි ළමයින්ට මෙහෙමයි කිය ආපහු කන්න හදන්නේ ආණ්ඩුව විනාශ කරලා දාලා ඒ විදියට. ඉතින් හිතලා බලන්නකෝ මොන තරම් කාලකන්ණි කරේ. යකෝ රටක් ගොඩ යනකොට මුන් ඔක්කොම ටික වල කපන එකමයි කරන්නේ. දැන් ඒ කියන්නේ රට ගැන හිතන්නේ තමන්ගේ වාසිය විතරයි. තමන් මොකක් කර ගේමක් ගාගෙන යනවා නම් ඒ කියන්නේ තමන්ට හම්බෙච්ච වරප්‍රසාද වරදාන ඒ ටික හම්බෙන්නේ නැහැ කියලා දන්න නිසා නිකන් බොරුවට කකඩේ වගේ අර නිකන් අර මිනිහා මරිච්ච ගෑණි වගේ කියවනවා මේමයි කියලා අර තව මොකක්ද අර තවදරට කියනවා මේමයි මේ අර ළමයි නැති කතයි අනම්මනම් යකෝ ළමයි නැහැ කියලා මේ මහාන වුණා නම් මහානලා පාඩු වෙනවා. ළමයෙක් ඉන්නේ එකද ළමයා නැති එකයි අනම්මනම් ඒව උන්ට ඒගොල්ලන්ට අදාළත් නැහැ නේ. තමන්ගේ කැමැත්ත ගෑණි මිනිහා කැමතිලා ළමයි හදනව නැත්තම් නෑ එච්චරයි. දැන් මේ රටවල හරිද? මේ රටවල වල කිසි ප්‍රශ්නයක් තියෙනවා බලන්න මේ තියෙන. මේ කොරියාවේ පාරක් දිගේ යන්නේ. හරිද? මේ පාරේ කිසි ඒ කියන්නේ මේ රටේ මිනිස්සුන්ට ඔය අනුන් ගැන හිතන්නවත් එහෙම කිසි දෙයක් ඕනේ නැහැ. ඒ කියන්නේ ඒ රටේ මිනිස්සු තමන්ගේ වගකීම් තමන් කරනවා. හැම එකම දේශපාලන එල්ලීගෙන එහෙම යන්නේ නැහැ. මේ බලන පාරවල් එහෙම කොච්චර ක්ලීන්ද කියලා මිනිස්සෙක් ඇත්තෙත් නැහැ. හරිද? මේ රටවල් හැදුනේ මොකද නිසා නෙවෙයි. මේ රටවල් හැදුනේ මිනිස්සු කවුරුත් තමන්ගේ වගකීම් පෑර හැරියේ නෑ. අර අපේ ගොන්නු වගේ. අපේ උන් එහෙම නෙවෙයිනේ. අපේ හැම එකම දේශපාලනය. ඒ කියන්නේ ගායකයා ඌ සින්දු කියන්නේ ඌ දේශපාලනය කියලා. එතකොට නළුවා ඌ සින්දු රංගපාන්නේ ඌ දේශපාලනය. ආමුදුරෝ බණ කියලා අර්ථෙන් දහමෙන් බණ කියලා මිනිස්සුන්ගේ අහමකට ගන්නවත් මිනිස්සුන්ට අරවස් අනුශාසනා කරන්නවත් එහෙම කරන්නේ ඒ යකත් කරන්නේ දේශපාලනය. ඔක්කොම දේශපාලනය අර නිකන් කැඳහැලිය වගේ ආණ්ඩින්ගේ කැඳහැලිය වගේ හැම එකම දේශපාලනට läගගෙන හොඳක් කරත් වැරදි වරදක් කරත් වැරදි හොඳ ආණ්ඩුවක් තිබුණත් මුන් බයිනෝ තමන්ගේ වාසිය ගැන විතරයි හිතන්නේ. රට ගැන හිතන්න ඒ කාලකන්නිට කිසිම උවමනාවක් නැහැ. ඇත්තටම මහා කාලකන්නිම සෙට් එකක් තමයි ඉන්නේ. මහාන වුණා නේද? කොහොම මහාන වෙච්ච විදිහට ජීවත් වෙලා. ඒ කියන්නේ තමන් මහාන වුණේ වගකීම මතක තියාගන්න. ඒ කියන්නේ මහාන වුණේ ආතල් ගන්න නෙවෙයිනේ. එහෙමනම් පාඩු වෙන්න ඕන. අන්තිමට සිවුර දාගත්තා. බුදුහාමුදුරු කියන ධර්මය පස්සේ ගිහිල්ලා සංසාරයෙන් ඈතර වෙන්න කියලා. පස්සේ අර එතනට හම් වෙන වාසිය නම් නිකන් ඒ කියන්නේ හැමෝම හාමුදුරු නෙවෙයි. ගොඩක් හොඳ හාමුදුරු ඉන්නවා. ඒක ඇත්තම කතාව ඒකනේ. හොඳ හාමුදුරු කියන්නේ අර්ථෙන් දහමෙන් බණ කියාගෙන සමාජය හදාගෙන ඒ විදිහට. මුන් එහෙම නෙවෙයිනේ. සාවකෙන් ඉන්නවා සාතිසිය බෞතරේ හොඳ හාමුදුරුවෝ. ඒකෙත් දෙන්නෙක් කරන වැඩවනේ ඒ හාමුදුරුන්ගේ නමත් නැති වෙනවා. දැන් මේ කියන අර මේ කවුද ලෙස්බියන් කියන්නේ පොඩි ළමයින් හදන්නේ ඔංගල හදන ළමයි කවදාද දුවෙක් හැදුත් එහෙම දූ තව කෙල්ලෙක් එක්ක ඇඳේ නිදා ගන්න එකද උඹලා බලාපොරොත්තු වෙන්නේ. කොල්ලෙක් හැදුවක් කොල්ලා තව කොල්ලෙක් එක්ක කොල්ලෝ ගහයිද ඒකද බලාපොරොත්තු වෙන්නේ කිය ආප්ප කතයි අනම්මනම් ආමුදුර කියන්නේ ගැලපෙන කතා. ඒ කියන්නේ 100%ක් ඇත්තනම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම තියනවනේ ඒක සමාජය විකෘති කරන්න අපිට කවුරුත් කැමති නැහැ. අපි වුණත් දෙන්නේ නැහැ. හරිද? එහෙම. එතකොට මෙතන යන්නේ ඒ දෙයක් නෙවෙයිනේ. මෙතන යන්නේ තමන්ගේ වාසිය ගැන විතරයි. දැන් ගිය කාලේ ගංගාතුර නායයාමාව ඔය වලහංගු වෙලා කොහෙද හිටියේ? කතා කරාද ඥාන සාරලා එතකොට බලංගොඩලා එක එකක් හොයන්නත් නැහැ. ඒ අර රටට කෙලවන්න ඒ තමන්ගේ මඩිය තර කරගන්න තමන් කැමති නායකයව ගෙන්න ගන්න ඕන කමට මිනිස්සු කුපිත කරන්න try කරන එක විකාර කිය. පොඩි දෙයක් තිබුණොත් එහෙම එනිකාර කූඹියෙක් දැක්කත් කූඹියව අලියෙක් කරලා පෙන්නන තමයි මුන්ගේ හැසලස්ම දිනේ. මොකද කරන්නේ? මිනිස්සුන්ගේ මනස විකෘති කරලා ඉවිල්ලා ගේමක් ගහලා ඉවිල්ලා කොහොම හරි කරලා ඉවිල්ලා
ආණ්ඩුව පෙරලලා ඉවරලා තමන් කැමති එක ආවා. ඒ කියන්නේ උන්ට රට වැඩක් නැහැ, රට හදයිද නැද්ද වැඩක් නැහැ. තමන් මං හැදෙනවා නම් එච්චර තමයි. ඉතින් මට කිසි අවුලක් නැහැ. මම හැදෙනවා නම් එහෙමයි මෙහෙමයි කියලා. දන්න කලර් ලයිට් එක. මේකේ උනේ මිනිස්සු තමන්ගේ වගකීම හරියට කරා මේ රටවල් දියුණුනේ එහෙමයි. මේ මහලොක්කාරන්න ඔය හොඳේ 70 ගණන් වල මේව තනිකර කුණු ගොඩවල් අපාය වල තිච්ච රටවල් අවුරුදු 30 35ක් ඇතුළත මේ මිනිස්සු වගකීම හරි විදියට කරා. ඒ වයසක මිනිස්සු එක්ක මේ බලන්න මේ කොච්චර ක්ලීන් එකට හදලාද කියලා දැක්කද? තියෙන ලස්සන. ඒ කියන්නේ පාරකුණත් කිසිම කරදරයක් නැහැ. එහෙම දේශපාලකයා දේශපාලනය කරා. එතකොට හරි දේශපාලකෙක් එතනට පත් කරන් යවන්න ජනතාව ඡන්දෙ දුන්නා. තාමත් එහෙමයි. තේරුම් අරගෙන අර ඉන්න උන් ඔක්කොම එක එකක් දේශපාලනය කරන්න ආවේ නැහැ ඉන්න මිනිස්සු. ඒ කියන්නේ අපේ එහෙම නෙවෙයිනේ. එක එක යවනෝ ඌවට ඉල්ලලා තව සෙට් එකක් ඉන්නවා. ඌවට හාමුදුරු සෙට් එකක් ඉන්නවා. උන් සෙට් එක කරන්නේ මොකද නෙවෙයි. ඒ වටේ ඉඳලා වෙලා උන් කරන්නේ කොහොම හරි කරලා වෙලා ගේමක් ගහගෙන යනවාට පස්සේ තමන්ටත් මඩිය තර කරගන්න ඕනවාට පස්සේ උන් කරන්නේ මේ එතනින්ම මෙව කරලා වෙලා උණු දේශපාලන කොච්චර හොඳ පක්ෂයක් හොඳ දේශපාලනයක් හොඳ රටකට හොඳට වැඩ කරන පක්ෂයක් මොකෝ වුණත් අපි ඌට කැමති නැත්නම් අපේ රටේ මිනිස්සු තමන්ට වාසියක් වෙන්නේ නැහැ කියලා දැනගත්ත ගමන් ඌට කෙලින්න තමයි ඔක්කොමත් එක්ක try කරන්නේ. හරිද? ඌට කරලා ඉවරලා තමන්ගේ පාලනයට මේ ගන්න මොකද ඊට පස්සේ තමන්ට ගේමක් ගහගන්න. ක්‍රීඩකයා ඌ මැච් හරියට ගහන්නේ ඌ යනවා දේශපාලනයට. ගායකයා ඌ හරියට සින්දු කියන්නේ ඌ යනවා දේශපාලනයට. එතකොට වාදකයා ඌත් යනවා දේශපාලනයට. එතකොට දොස්තරත් දේශපාලනය කරනවා. හැමෝම එතකොට වෘත්තීය සමිති දාගෙන මොන කරුම මගුලක්ද මේ? යකෝ මේ රටවල් දිහා බලලා මුන්ට හැදෙන්න බැරි එක නෙලා දින්නේ. මහාන වුණා නම් මහාන වෙච්ච විදිහට වල්කීම් මිටු කරහල්ලා. ඔය ඒ කියන්නේ තමන්ගේ වල්කීම් සහ රටේ වල්කීම් රටේ මිනිස්සු දෙනවනේ උදේට දවල්ට දාහනේ දෙනවනේ හොඳට අග්‍ර කොටසනේ දෙන්නේ. එච්චර ඒ කියන්නේ එච්චරටම අපි එහෙම කරද්දී ඔය ඇවිල්ලා මේ මහාන වෙලා ඒ උතුම් බුද්ධ චීවරය දාගෙන ඒක ඒ දේ කරන්නේ මුන් try කරනවා උපරිම මේ මොකක් හරි ගේමක් ගහලා ඇවිල්ලා මේ ආණ්ඩුවට මෙව කරලා ආණ්ඩුවත් විනාශ කරලා දාලා රටත් විනාශ කරාට උන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම කරලා ඉන්න තමන් කැමති දේශපාලකයව ගෙන්න ගන්න. ඒකෝ තමන් කැමති දේශපාලකයා කියන්නේ කැමති දේශපාලකයව ගෙන්න ගත්තා පස්සේ මුන්ට වාසිනේ. මුන්ට වාසිය කියන්නේ ඊට පස්සේ මුන් කරන්න ගේමක් ගාගෙන ඉවරලා මේ V8 එකක් ගන්න. එතකොට පන්සල හොඳට හදා ගන්න. ඒ විදිහට. ඔන්න ඔකයි ඉතින් කතාව. ඔය කවුද මීන්තලේලා ඥානසාරලා බලංගොඩලා ඕකුන් කියන ඔය එක එක්කත් කියන දේවල් කරලා ඉල්ලා නිකම් බරුවල තමන්ගේ මේ මෙච්චර හැදීගෙන යන රට කාලකන්ණි කරලා ඉල්ලා ආයි විනාශ කරගන්න එක එක්ක ලෑස්ති වෙන්න එපා. කොහොම හරි කරලා ඉල්ලා රට දියුණු කරගෙන තව අවුරුදු 4-5ක් යද්දී හොඳ ගේමක් ගහගෙන ඉවරලා මොකක් හරි දෙයක් කරගෙන ඉල්ලා රටටත් ජනතාවටත් යහපතක් වෙලා එහෙම කරගන්න පුළුවන් නම් ජනතාව උපරිම try කරන්න. මේ ආණ්ඩුවම බලය තියාගන්න. ප්‍රශ්න තියෙනවා තමයි නැත්තේ නෑ. ඔය පෙළපොතේ ප්‍රශ්නේ ඕක ඉස්සරහට තමයි ඔඩු දුවද යනවනේ. ඕක වරදක් තියෙනවා නම් අපිත් දන්නවා ඒක වැරදක් නම් වරද. හරිද? එහෙම තියෙද්දි මේ ඒක වරදක් වෙලා නම් ඇත්තටම එහෙම දෙයක් වෙලා නම් එතනදී මේ ආණ්ඩුව කියලා අපිට හුද්ද කරන්න අපිට අවශ්‍යතාවයකුත් නැහැ. හරිද? සුද්ධ කරන්න අපිට අවශ්‍යතාවයකුත් නැහැ. අනිවාර්යයෙන්ම මේ ඒ වැරදි කරපු කාට දනුවම් හම්බෙන්න ඕන. හැබැයි මොකක් හරි ගේමක් ගහලා ඉල්ලා යටිකුට් වැඩක් කරලා ඉල්ලා දෙයක් කරලා නම් ඒකත් බලන්න ඕන කවුද කරේ කියන එක. බලලා ඉල්ලා අනිවාර්යයෙන් වැඩිකාරන්ට දනුවම් දෙන්න ඕන. අපි බලන් ඉන්න සමාජයක් විදියට මොකක්ද වෙන්නේ කියලා මොකද 6 වසරේ පෙරපතර 6 වසරේ කාට මේ වෙබ්සයිට් දීලා වෙලා උන්ගේ මනස විකෘති කරන්න අපි ඒුණත් අපි උනක් කැමති නැහැ. හැබැයි ඒක බොරුවට ඒක දඩමීම කරගෙන අර දඩේම කරේ තියාගෙන යන එක වගේ දඩමීම කරගෙන ඒක පස්සේ එළවෙලව බලය ගන්න හදනවා නම් රාජපක්ෂ ඇති කරේ හරි කවුරු හරි එකක් බලය අරගෙන ඉල්ලා හදන්න ඔය සිවුරු දාගෙන ඉන්න හාමුදුරු සෙට් එක ගෝත හාමුදුරු සෙට් එක හොඳ හාමුදුරු නෙවෙයිනේ. ඒ කියන්නේ බුදුහාමුදුරු කියලා දෙනවා හාමුදුරු කොච්චර වැරදි කරත් මොකුත් කියන්න බෑ කියන දේ ඒගොල්ලන්ගෙන් යයි කියලා. අපි ඒක දන්නවා. අපි දැනගත්තේ කියලා වෙලා තින්නේ ඕනවට වඩා කියවද්දි පව් පිරක් කරන්න දෙයක් නැහැ. මොකද මේක නියෝජනය කරන්නේ අපේ රටනේ. මෙච්චර මේ මාර දුකක් මේ රටවල් වලට ඇවිල්ලා පාසුකම් තියෙන උපරිම. ඒ වුණාට අපේ හිත හැමතිස්සෙම තියෙන්නේ වෙන රටක් ගැන. හරිද? ඒ කියන්නේ අපේ රට ගැන තමයි අපේ හිතේ ඔළුවේ තියෙන කොයිලාවෙත් උදේ නැහිට්ට ගමන්ම කෙලිම YouTube ගිහලා ප්‍රයත්ති බලන්නේ මොකද්ද වෙලා තියෙන්නේ රටට මොකද්ද වෙලා තියෙන්නේ මෙහෙමයි කියලා. එහෙම තියෙද්දි මේ වගේ කාලකන්ණි හත්ත කරන දේවල් දකිද්දි ලේපිච්ච නැත්තම කතාව. මොකද මේ වගේ කොච්චර පහසුකම් තිබුණා හැමදේම අපිට අතරපයට හම්බ වුණත් මානසිකව තමයි මානසිකවට යන පඩියක් හම්බ වුණා මාසෙට. ඒ විඳින දුක මානසික විඳින දුක. ඒ කියන්නේ තමන්ගේ රට තරම් හරියන්නේ නැහැ. ඇත්තම ඒකනේ. අපි කැමති කවදා හරි තව අවුරුදු 4-5කින් හරි තමන්ගේ රටට ආවට පස්සේ ඒ රටේ ඉන්න ඕන ආයි ලස්සනට. අපි පුළුවන් විදියට ඔය හැම දෙයකටම උදව් කරගෙන ඒක රට කොට යනවනේ. ඒක තමයි අපේ එකම ඔළුවේ තියෙන එකම
දේ කියන්නේ උදේ ඉඳන් රැ වෙනකම් කල්පනා කරන්නේ මගේ රට එහෙම. එතකොට මෙච්චර දුක් විඳිද්දී ඒක දුරකටවටත් වැඩියෙන් තේරෙන්නේ. ඔය ඒ කියන්නේ ලංකාව වුණත් සාමාන්‍ය ජනතාව රටට ගොඩක් ආදරෙයි. ඒක එහෙම කරන මිනිස්සුන්ව එච්චර රටට ගොඩක් ආදරේ. ඒ වුණාට වෙලා තින්නේ මේ මුන් රටට ආදරේ නෑ හොඳේ. මුන් කරන්නේ Tamanට විතරයි ආදරේ. Tamanටයි Tamanගේ පවුල උන්ටයි විතරයි. උන්ට අදාළත් යන්නේ ගොඩක් සෙට් එකක් ඉන්නවා බර සෙට් එකක්. ඔයගොල්ලෝ දන්නවනේ කවුද කියලා. ඔය ඔතනින් සිවුරු රඳවන සෙට් එක තමයි විනාශම කරලා දාන්න කට. ඉතින් කියන්නේ ඔය නාමල්ලට කාටවත් ආපහු ඔලුස්සන්න හම්බෙන්නේ නැහැ. ඔලුස්සන්න දෙන්නත් නරකයි. මේ ආණ්ඩුව කොහොම හරි කර රැක ගන්න ඕන. මොකද අන්රෝ විශ්වාසයි 100%ක්ම මාලි ආණ්ඩුවේ ඔය දෙතුන් දෙනෙක් හිටියා මෙලෝ වැඩ කරන නැති උන් ඉන්නවනේ. ඉතින් ඕනම තැනක ඉන්නවනේ. ඒ මොනවත් මේ ආණ්ඩුව ඇත්තටම කියන්න වචන නැහැ. කොහොම හරි කරලා ගේමක් ගහලා අපේ රට ගොඩ යවනවා නම් එච්චරයි. ඔය කියවන ගොන්නු ටික කියවන 70යි උන් පස්සේ එළවෙන මීහරට ටිකයි තව අවුරුද්දක් විතර යද්දී උන් නැති වෙලා ආයේ කොහොමද මේ ටික අල්ලගෙන ඉන්නවා මේ තියෙන්නේ. ජනතාවට කියන්නේ බුද්ධිමත් විදිහට කල්පනා කරලා ජීවත් වෙන්න. මේ වගේ මෝඩියෝ කියන කතා ගණන් ගන්න එපා. උන් හදන්නේ උන් ආදරේ රටට නෙවෙයි. උන් ආදරේ Tamanට විතරයි. Tamanගේ දෙයක් කරගෙන ඉවිල්ලා ගේමක් ගන්න තමයි උන් try කරන්නේ. ඔන්න ඔකයිද කතාව. හිතලා බලන්න දේශ ප්‍රේමියෝ කවුද දේශද්‍රෝහියෝ කවුද කියලා තීරණය ඔවුන්ගොල්ලෝ සතුයි. ඔයා දේශද්‍රෝහියෙක් කෙනවද දේශ ප්‍රේමියෙක් කෙනවද කියලා ඔයාම තීරණය කරන්න. එහෙනම් එච්චරයි කතාව. බුදු සරණයි හැමෝටම පරිස්සමෙන් ඉන්න. ගොඩක් ආදරේ. අපි subscribe කරන් යන්න. බෙල් එක ක්ලික් කරන් යන්න. ඒක තමයි අද කතාව. බලන්න පිටිපස්සේ බෑග්ග්‍රවුන්ඩ් එක කොච්චර ලස්සනද කියලා නේ. මාරම නිස්කලංකමක් තියෙන හොඳේ. ඔහොමයි. එහෙනම් පරිස්සමට ඉන්න දෙවියට.